in the morning. අපේ ස්කයිලිත් එක්ක යන පළවෙනි ටුවර් එක. දැන් පාන්දර 5යි වෙලාව. අපි යන්නේ එයාපෝට් එකට. ඕකේ. ඔන්ලයින් චෙක් ඉන් නිසා අපිට ලේසි. ඉතින් වැකේෂන් එකක් ගොඩ කාලෙකින් යන්න බැරි වුණා. බබා ලැබෙලා යාව ලැබෙන්න ඉන්න කාලෙත් ඔක්කොට යන්න බැරි වුණා. ඉතින් අපි දැන් හිතුවා ස්ප්‍රින්ග් එකේ පොඩි වැකේෂන් එකක් යන්න සමයකිත් එකක් යන්න ඕනේ. ඉතින් දැන් මේ ෆස්ට් ටයිම් තමයි අපි දෙන්න බබෙක් එක්ක මේ ෆ්ලයිට් එකට යන්නේ. මොකද ලේසි නෑ. යාවත් උදේ නැගිටගෙන යාගේ වැඩත් කරගෙන අපි මේ යන්න ඕනේ. දැන් එයා අපි කම්ෆීට් කරගෙන ඔක්කොම කරන් අපි ආවා. දැන් දොයි හොඳට මෙයා මගදීම දොයිය ගත්තා. අපේ බෑග්ස් ඔක්කොම අතලින් චෙක් ඉන් කරා. ස්පෙෂලි මෙයාට අපි වතුර අරන් ආවා. එයාගේ ෆෝමියුලා ඩ්‍රින්ක්ස් වලට. එතකොට ඒගොල්ලෝ අපෙන් ඇහුවා මේ වෝටර් තියනවද කියලා. ඉතින් මේ ඒවා බලලා අතන මේගොල්ලෝ හරි ෆ්‍රෙන්ඩ්ලි. අපිට මාර ප්‍රයොරිටි එකක් දෙනවා බබෙක් එක්ක යන නිසා. අපි වෙයිටින් තියන්නේ හැමතැනම ටිකට් ගාලා අපිව දානවා. දැන් අපි යන්නේ අපිට 7ට ෆ්ලයිට් එක දැන් 6 වෙලාව. කොහමද 6 මාරට වගේ ඔන් බෝඩ් කරන්න පටන් ගන්න නිසා අපි දැන් ඉක්මනට හොයාගෙන යනවා ගේට් එක. මේ එතනට ගිහිල්ලා අපි බබාගේ ස්ටෝරල් එක එතනින් හෑන්ඩ් ඕවර් කරනවා ෆ්ලයිට් එකට. ඊට පස්සේ තමයි එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. ටේක් ඔෆ් එකේදී අපි දන්නේ යාගේ රියැක්ෂන් කොහොම වෙයිද කියලා. ඒකත් බලමු. Take off and flight time to Berlin is currently 1 hour and 22 minutes. Now we are ready for departure, but before we do so, we kindly ask you to take your attention to the cabin crew or point out some of the safety features of the flight 778. Are you ready to fly? Please remove your earphones for installation. Thank you. ස්කයිලගේ ෆස්ට් ෆ්ලයිට් එක නිසා එයාට රයන් එයාලයින් එකෙන් සර්ටිෆිකට් එකක් ඉෂු කරා. එයාගේ ෆස්ට් බේබි ට්‍රැවල් ජර්නි එක විදියට පයිලට්ස් ඇන්ඩ් කැබින් ක්‍රූ සිග්නේචර් කරපු ලස්සන සර්ටිෆිකට් එකක් අපිට ලැබුණා. Thank you cabin crew. අපි දැන් එයාපෝට් එකේ ඉඳලා බර්ලින් වලට යන ගමන් ඉන්නේ. සිටි එකට. මොළෙම දැන් කන්න ඕනේ. මාර බඩගින්න ගාලා තියෙන්නේ. ඔය චූලි බුංගේ නම් බණ්ඩි ෆුල් කරන් ඉන්නේ. හැබැයි අපි දෙන්නට කන්න ඕනේ. එතනට ගිහිල්ලා අපි බලනවා මොනවාද කොහමද කන්න තැනක් ඉස්සෙල්ලාම අපිට ලොකු තැන් හොය යන්න බෑ. හොයන තැනකින් ඉක්මනට කනවා. ඊට පස්සේ අපි හිතන් ඉන්නවා බර්ලින් ගේට් එක බලන්න යන්න. අපි බහින්නේ පොස්ටර්ටයිම් ප්ලාසා. එතන මේ ටිකක් ලස්සනයි. ඉතින් එතන බලලා අපි ඒ ටයිම් එක මැනේජ් කරගෙන ඊට පස්සේ අපි යනවා අපේ හොටෙල් එකට. ඒක චෙක් ඉන් තියෙන්නේ හවස 3ට. ඉතින් දැන් වෙලාව 11:20යි. එතකොට අපිට ටයිම් ඇති යන්න. වෙඩි ලස්සනයි රන්ට්‍රේ එක නේද? රන්ට්‍රේ එක ලස්සනයි. ජුලි බුංගියත් බල යනවා. ස්කයිලි. Say hi. ඉතින් අපි එතනට ගිහිල්ලා ලස්සන බලමු. අපි ආවා මොකද? පොස්ට්‍රම් ප්ලාසා නේ? ප්ලාසා සිටි එකට ආවා. ඇත්තට මේක මොඩර්න් සිටි එකක් කනේ. හංගේරියා වගේ මේ නේද? පරණ නෑ මොඩර්න් සිටි එකක්. කොලක බිල්ඩින්ග්ස් තියෙන්නේ මාර ලස්සනයි මෙතන. දැන් අපි යනවා කන්න. අපි කාලේ ඉවර වෙලා අපේ ටුවර් එක පටන් ගන්න යන්නේ. බර්ලින් සිටි එක එන්ජොයි කරන්න අපි දෙන්න බර්ලින් සිටි ටුවර් කාඩ්ස් දෙකක් තමයි ගත්තේ. ඒක අන්ලිමිටඩ් ට්‍රාන්ස්පෝර්ට් වගේම ගොඩක් තැන්වලට ඩිස්කවුන්ට් ඇක්සස් හම්බ වෙන ට්‍රැවල් කාඩ් එකක්. ඉතින් මම හිතන්නේ මේක බර්ලින් වල ඇවිදින්න හොඳම විදිහක්.
අපි පළවෙනි ප්ලේස් එකට ආවා ජර්මන් වල බර්ලින් සිටි එකේ. මේක ගැන කිව්වොත් මේක වෙස්ට් ඇන්ඩ් ඊස්ට් බර්ලින් වෙන් කරන තැනක්. ඒ වගේම තමයි මේක ග්‍රීක් ස්ට්‍රක්චර් එකට තමයි හදලා තියෙන්නේ. කෝල්ඩ් වෝර් එක මෙමෝරියල් වෙන්න ගතපු එකක් ඒ කාලේ. දැන් වෙනකොට ඒක ජර්මනියේ හිස්ටොරිකල් සිම්බල් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙතන බලන්න සෑහෙන සෙනගක් ඉන්නවා. විශේෂයෙන් මෙතන ලස්සනයි කියනවා සන්සෙට් එකට. හැබැයි ඉතින් අපිට තියෙන ටයිම් ස්ලොට්ස් තුනේ අපේ ලොකේෂන් බලන්න තියෙන වෙලාවලුත් එක්ක අපිට ඒ ටයිම් එන්න විදියක් නෑ. ඉතින් අපි මේ වෙලාවම හැබැයි මේ වෙලාව මාරම ෂොක් වෙලාවක්. කූල් හොලගත් තියෙනවා. හොඳට අවුව පායලා තියෙනවා සනි. හැබැයි දාඩිය දාන්නේ නෑ. තාම ඉතින් ස්ප්‍රින්ග් වෙදර් එක තියෙන්නේ. ඉතින් මෙතනට අපි කිව්වොත් කියන්නේ බර්ලින් ගේට් එක කියලා. මේ තියෙන්නේ ඒක. මේක සෑහෙන්න විශාලයි. ලොකු බිල්ඩින් එකක් විදිහට තමයි මේගොල්ලෝ සලකන්නේ නිසා අදටත් මේක එහා පැත්ත මෙහා පැත්ත මිනිස්සු යන්නේ. ඒ විතරක් නෙවෙයි 18th century එකට අයිති වෙන මේ ටෝර් එක. එහෙම නැත්නම් මේක මේ ගේට් එක නැපෝලියන් නොත් ආව තැන කියලා තමයි කියන්නේ. ඉතින් අපි අපේ ෆස්ට් තැන වෙන මේ විදිහට තමයි බලන්න. ඉතින් අපි තව ඉස්සරහට යනවා. ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. අපි දැන් යනවා. මොකද? අලෙක්සැන්ඩර් ප්ලාට්ස් වලට ටීවී ටවර් එක බලන්නනේ. මේක යන්නේ ලේසි නෙවෙයි. අපේ මේ අන්ඩර්ලයින් ලාගෙන මුම් බ්‍රේක් කරනවා. තව එක හෝල් එකකින් අපි බහිනවා. ඊට පස්සේ එතන ගිහින් බලමු උඩට යන්න පුළුවන් වේද කියලා. තියා ඇලෙක්සැන්ඩර් ප්ලාට්ස් වලට try එකක් දෙනවා. ඒකේ උඩට යන්න බත් කියන්න බෑ කොහොම වෙයිද කියලා. හැබැයි මෙතන මාර ලස්සනයි. ලස්සන වයිබ් එකක් තියෙනවා හවස හින්දා. මේ තියන්නේ අන්නේ කුළුනේ. මේක හරියට නෙළුම් කුළුන වගේනේ. මේ තියන්නේ එක. අපි දෙන්නයි බර්ලින් හවුස් ඇවිදින්න යන්නේ. චූටි ඩොයි තාම. මෙතන හරි ලස්සනයි මේ. නැදින් ට්‍රෑම් ලයින් එකක් යනවා. මේ පැත්තෙත් තියෙනවා. මේ බිල්ඩින්ග්ස් ඒව මාර ලස්සනයි. අපි දැන් මෙතන එළියට ඇවිල්ලා කොහොර කුළුණකේ හොයනවා. and see මෙතන trains යනවා මේ. ඒක හරිම ලස්සනයි. ඉතින් අපි එතනට යනවා. බලමු මේ ගිහිල්ලා. ඉතුවත් දාලා ගියා කියලා. ඉස්කයිලි දාලා ගියා කියලා ඉතුවා පිස්ස ගන්නේ අවුල. මේ තියන්නේ අම්මෝ. උඩට යන්න ඕනේ කියලා හිතුණට අපි මේ ටීවී ටවර් එකේ උඩට ගියේ නෑ. මොකද ඒ වෙලාවේ ගොඩක් සෙනග හිටියා. ඉතින් අපි ආපහු අපේ අපාර්ට්මන්ට් එකට ගියා. අපේ දෙවැනි vlog එකෙන් සෙකන්ඩ් ඩේ එකේ විස්තර අනිවාර්යෙන්ම අරන් එනවා.